උන්නක මේ වගේ දේවල් සිදු වෙනවා කියලා. අර බලන්න මේ විශ්මයජනක තොරණේ වටේට තියෙන වලාකුළු අතරින් කවුද මතුවෙන්නේ? දිව්‍ය සලපිලියෙන් සැරසිලා දිව්‍ය විමානයෙන් අර වඩින්නේ දිව්‍ය පුත්‍රයන් නේද? අර දිව්‍යාංගනාවන්ගේ ලස්සන බලන්නකෝ. මට හිතා ගන්න බෑ. අපි ඉන්නේ මේ පානදුරේ රසක් තොරණේ ඉදිරිපිටද? එහෙම නැත්නම් දිව්‍ය විමානයකද කියලා. කිසිම දවසක මේ වගේ දේවල් වෙසක් තොරණකින් මම නම් දැකලා බලන්න ඕන මල්ලිසිනව නේද? අලංකාර සුවඳවත් මල්. දැනෙනවද මේ මල් වල සුවඳ? මේ සම්භාව්‍ය නමුත්නේ ඔබට මේ ගෞරවයෙන් ආරාධනා කරනවා සංඝයාය භුක්ති විඳීම සඳහා පස්සම එකතු වෙන හැටියට මේ වගේම සියලුම සම්භාව්‍ය නමුත්න්ට ආරාධනා කරනවා සංඝයාය භුක්ති විඳීම සඳහා පස්සම එකතු වෙන හැටියට ඒ වගේම මේ දැවැන්ත නිර්මාණය කිරීම සඳහා පානදුර පොදු වෙළඳ පොලේ අපේ කරපිංච පිටියේ විකුණන ආදරණීය අම්මා තාත්තා කවුද? අර රයිල්ද? කවදායි? අපේ නම්බර්. නම්බරේ නෑනේ.